කිව්වේ ජනතාවගෙන් හොරා කාපු ධනය නැවත ජනතාවට පවරනවා කියලා. ඒතර අපි දන්නවා මේ ඉඩම කාගේද කියලා. ඒතර මේ ඉඩම කාලයක් බැසිගිය කිව්වා. කාලයක් මේකට අයිතිකාරයෙක් නැහැ කිව්වා. ඒතර මෙතන අක්කර 16ක ඉඩමක් මේ වගේ වාණිජ වටිනාකමක් තියෙන භූමියක් සම්පූර්ණයෙන්ම ජනතාවගෙන් හොරා කාලා ඊට පස්සේ දැන් රජයට පවරගෙන තියෙනවා. එහෙනම් අපි විශ්වාස කරනවා මේක රජයට පවරගත්තා කියලා විතරක් මදි. මෙතනින් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාලවල තියෙන ඉඩකඩ ප්‍රශ්නය පුළුල් කරන්න, ඉඩකඩ ලබා දෙන්න අඩුම තරමින් මේ කොළඹ අවට තියෙන විශ්වවිද්‍යාල හරි මේ භූමිය පවරාගත යුතුයි. මොකද එහෙම වුණොත් තමයි ආණ්ඩුව බලයට එන්නෙම පොරොන්දුවක් දීලා ජනතාවගෙන් හොරා කාපු ධනෙ නැවත වටකින් ජනතාවට දෙනවා කියලා. 2020 ගෝල්ඩ් බේස් අරගලේදී. ඒතර තවමත් අපිට පේන්නේ නැහැ ඒක වෙනවා. ඒ නිසා තමයි අපි අන්තරේ විදිහට ක්ෂණික සටනක් ආරම්භ කරලා අද දවසේ වෙද්දී කාලයක් තිස්සේ බැසිලිය කියපු හැබැයි දැන් අයිතිකාරයෙක් නැති මේ ඉඩම අන්තරේ විදිහට අල්ලගත්තේ. හරිද? නිසා අපි විශ්වාස කරනවා අපි අද මෙතන කඳවුරු බඳිනවා. අපේ ඉල්ලීම් දිගටම අපි රජයට කියනවා. ජනතාවාදී ආණ්ඩුවක් නම් ආණ්ඩුවට දැන් ඔප්පු කරන්න පුළුවන් මේ දේවල් නිශ්චිතව ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට අපි අරගල කරලා මෙතෙන් ඇවිල්ලා දිනවා වගේ මෙතනින් එහාට ගිහිල්ලා මේ ඉඩම් ටික විශ්වවිද්‍යාලවලට බෙදලා දෙනකම් මේ සටන නතර කරන්නේ නැහැ. නිසා මේම සියලු දෙනාට කියනවා මෙතෙන් ඇවිල්ලා දැන් අපිට බලා ගන්නකොට පොලිසිය මහත්තුරුත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. අපිට පොලිසිය මහත්තුරුත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉඩම් ටික පවරාගත්තා වගේම රජයට නැවත වටේකින් මේක මිනිස්සුන්ට බෙදලා දෙන්න ඕනේ. ඒතර ඔබට මතක නම් ගෝල්ඩ් බේස් අරගලේ කිව්වෙත් ඒකම තමයි. ජනතාවගෙන් හොරා කාපු ධනය නැවත වටේකින් මිනිස්සුන්ට බෙදලා දිය යුතුයි. නිසා අපි විශ්වාස කරනවා ජනතාවට බෙදලා දෙන්න හොඳම ශාස්ත්‍රය තමයි අධ්‍යාපන ශාස්ත්‍රය. මොකද විශ්වවිද්‍යාලවල දැවැන්ත ගැටළු ප්‍රමාණයක් තියෙනවා. විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙදි තමයි පහුගිය දේශපාලඥයෝ පාලකයෝ මේ විදිහට ජනතාව බදු මුදල් වලින් මේ විදිහට සුරසැප ගත්තේ. නිසා ඔබට පේනවා ඉතින් මේ නිවස මොන වගේ තත්ත්වයක්ද කියලා. ඒතර මේ සටන් කරනවා කියන කාරණේ අද දවසේදී අපි මතක් කරගන්නවා.